ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ඇතුලේ එක එක කාලෙට අලුත් මූණු අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඒ හැමෝටම ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගන්න ලේසි වෙන්නේ නැහැ. සමහරු අවුරුදු ගණන් ක්ෂේත්‍රයේ හිටියත් ජනප්‍රිය වෙන්න කාලයක් යනවා. හැබැයි එකම එක ටෙලිනාට්‍යයකින් එකම එක රැයකින් මුළු රටකම ආදරය දිනාගෙන ලංකාවේ සුපිරි දරුවක් වෙන්න වාසනාව ලැබූ නිළියන් කීප දෙනෙක් අපේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ ඉන්නවා. අද අපි කතා කරන්නේ එක රැයෙන් මුළු රටක්ම හඳුනාගත් එවැනි ආදරණීය නිළියන් 15 දෙනෙක් ගැන. 1. උපේක්ෂා ස්වර්ණමාලිනී. ඇය ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ උඩු යටිකුරු කරපු චරිතයක් කිව්වොත් නිවැරදියි. පබා ටෙලිනාට්‍යයේ ඇය රඟපෑ ඒ අහිංසක පබාගේ චරිතය නිසා උපේක්ෂා ස්වර්ණමාලිනී කියන නමට වඩා මුළු රටම ඇයව හැඳින්වුවේ පබා කියලා. ඒ එකම එක චරිතයෙන් ඇය ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. 2. උදාරි වර්ණකුල සූරිය. බොඳමීදුම් ටෙලිනාට්‍ය විකාශය වෙන්න ගත්ත දවස ඉඳන් හැමෝම කතා වුණේ ඒකේ හිටපු අහිංසක නපුරු කෙල්ල ගැන. උදාරි වර්ණකුල සූරිය කියන ඇය එහි නිරූපණය කළ සංසලාගේ චරිතය හරහා ප්‍රේක්ෂක හදවත් තදින්ම වැළඳගත්තා. අදටත් උදාරිව දකිද්දී බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඒ ආදරණීය සංසලාවයි. 3. මංජුලා දිල්රුක්ෂි. මීට වසර කීපයකට පෙර ලංකාවේ අතිශය ජනප්‍රිය වූ ඕලු ටෙලිනාට්‍ය ඔබට මතක ඇති. ගමේ සුන්දරත්වයත් එක්ක අපිට මුණ ගැසුණු ඕලුගේ චරිතයට පණ පෙවූ මංජුලා දිල්රුක්ෂි ඒ එකම එක ටෙලිනාට්‍යයෙන් ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිළියක් බවට පත් වුණා. 4. නයනතාරා වික්‍රමාරච්චි. දෙවනිනිම හරහා ක්ෂේත්‍රයට පැමිණි නයනතාරා වික්‍රමාරච්චි එක රැයෙන් ජනප්‍රියත්වයේ ඉහළටම ගියා. ඇය රඟපෑ දෙව්මිගේ චරිතය තාරුණ්‍යයේ අතිශය ආකර්ෂණය දිනාගත් අතර වසර ගණනාවක් පුරා වඩාත්ම ජනප්‍රිය නිළිය සම්මානය දිනා ගන්නටත් ඇයට පාර කැපුවේ මේ චරිතයයි. 5. නිහාරා පීරිස්. මුතුකිරිලි ටෙලිනාට්‍යයේ සමාධි කිව්වොත් නොදන්නා කෙනෙක් නැති තරම්. නිහාරා පීරිස් විසින් රංගනයෙන් දායක වූ ඒ අහිංසක සමාධිගේ චරිතය ඇයව එක රැයකින් ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට වගේම හදවත් වලටත් සමීප කරවන්න සමත් වුණා. 6. ගීත්මා බණ්ඩාර. සංගීතයේ ටෙලිනාට්‍ය ආරම්භ වීමත් සමගම ලංකාවේ හැමතැනම කතා වෙන්න ගත්තේ අසේනි සහ මහේ ගැන. එහි අසේනි ලෙස ප්‍රධාන චරිතයට පණ පෙවූ ගීත්මා බණ්ඩාර ඇයගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනයෙන්ම ලංකාව පුරා අතිශය ඉහළ ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත්තා. 7. කවිහාරි හපුතන්ත්‍රි. කෙටි කලකින් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක් වූ ජානු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ජානුට පණ පෙවූ කවිහාරි හපුතන්ත්‍රිද එක රැයකින් ජනප්‍රිය වූ තාරකාවක්. ඇයගේ රංගන විලාසය සහ රූප සෝභාව නිසාම ප්‍රේක්ෂකයින් ඉතා ඉක්මනින් ඇයව වැළඳගත්තා. 8. දුෂේනි මියුරංගි. පාරදිගේ ටෙලිනාට්‍යයේ බන්ටිගේ චරිතය කාටද අමතක වෙන්නේ. දුෂේනි මියුරංගි විසින් රඟපෑ ඒ දඟකාර මුරණ්ඩු වගේම ආදරණීය බන්ටිගේ චරිතය ඇයව ලංකාවේ ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබුවා. 9. පියුමාලි එදිරිසිංහ. පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආපු පියුමාලි එදිරිසිංහ එහි ඇය නිරූපණය කළ නිම්නාවිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා ඉක්මනින් දිනාගත්තා. ඇයගේ ඒ සුන්දර රංගනය නිසාම කෙටි කලකින් ඇය කාතරත් කතාබහට ලක්වන නිළියක් බවට පත් වුණා. 10. ෂෙරිල් ඩෙකර්. ලංකාවේ අතිශය ජනප්‍රිය වූ අමා ටෙලිනාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පිය නැගූ ෂෙරිල් ඩෙකර් එහි ඇය රඟපෑ අමාගේ චරිතයෙන් එක රැයකින් මුළු රටකම ආදරය දිනාගත්තා. ඇයගේ ආකර්ශනීය පෙනුම සහ දක්ෂතාවය නිසාම ඒ කාලයේ හැමෝගෙම ආලින්දය හැඩ කරන්න ඇයට පුළුවන් වුණා. 11. කවිර්නා වන්නියාරච්චි. රොන් සොයා ටෙලිනාට්‍ය හරහා අපිට මුණ ගැසුණු කවිර්නා වන්නියාරච්චි එහි ඇය රඟපෑ පිංකිගේ චරිතයෙන් තාරුණ්‍යයේ දැඩි අවධානයක් දිනාගත්තා. ඒ වෙනස්ම රංගන විලාසය නිසා ඇය ඉතා ඉක්මනින් ජනප්‍රිය නිළියන් අතරට එක් වුණා. 12. මියෝනාද සිල්වා. හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ ආත්මිකයේ චරිතයට පණ පෙවූ මියෝනාද සිල්වාද එක රැයකින් ප්‍රේක්ෂක හදවත් වැළඳගත් තාරකාවක්. ඇයගේ ඒ සුවිශේෂී රංගනය සහ චරිතයට තිබූ ගැළපීම නිසාම ලංකාව පුරා විශාල රසික පිරිසක් ඇය වටා රොක් වුණා. 13. දමිතා අබේරත්න. ලංකාවේ අතිශය ජනප්‍රිය වූ බට්ටි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක හදවත් සසල කළ ඇය දමිතා අබේරත්න. එහි ඇය රඟපෑ සුවිශේෂී බට්ටිගේ චරිතය නිසා ඇය එක රැයකින් ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර ඇයගේ රංගන ප්‍රතිභාව ලාංකීය ප්‍රේක්ෂකයින්ට අමතක නොවන මතකයක් වුණා. 14. මිෂෙල් දිල්හාරා. ගුණාත්මක අතින් ඉහළ ඇගයීමකට ලක් වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ අයෝමාගේ චරිතයට පණ පෙවූ මිෂෙල් දිල්හාරා ඇයගේ ඒ ප්‍රබල රංගනය නිසාම එක රැයකින් රසිකයින් සහ විචාරකයින් අතර දැඩි කතාබහට ලක් වුණා.
මෙම චරිතය ඇයව ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිළියක් බවට පත් කරන්නට සමත් වුණා. 15. මනීෂා චංචලා. පුංචි තිරයේ අතිශය ජනප්‍රිය වූ සිදු ටෙලිනාට්‍ය හරහා අපිට මුණගැසුණු මනීෂා චංචලා එහි ඇය නිරූපණය කළ තෙරුණිගේ චරිතයෙන් එක රැයකින් ලංකාව පුරා ආදරණීය ප්‍රතිචාර දිනාගත්තා. ඇයගේ ඒ අහිංසක පෙනුම සහ දක්ෂ රංගනය නිසාම රසිකයින් ඉතා ඉක්මනින් ඇයව තමන්ගේ හදවත්වලට සමීප කරගත්තා.